දරුවනේ අද අපි කරනු ලබන්නේ 10 ශ්‍රේණියේ පරිමිතිය පාඩම 2026 වසරට පළවෙනි පාඩම පරිමිතිය. අපි බලමු පරිමිතිය යනු කුමක්ද කියලා. තල රූපවල පරිමිතිය. දැන් එතකොට දරුවෝ දැනගන්න ඕන තල රූපයක් කියන්නේ කුමක්ද කියලා. තල රූපයක් කියන්නේ මොකක්ද කියන එක මම මෙතන පැහැදිලි කරලා දීලා තියෙනවා බලන්න. තලයක් මත අඳින ලද රූප තල රූප වේ. තලයක් කියන්නේ අපි බෝඩ් එක තලයක්. ඔලමයි අඳින පොත ලියන පොත බලන්න. ඒක තලයක්. උස් පහත් නැහැ. උස් පහත් නැති සමාන ප්‍රමාණ වලින් තියෙන තලවලට කියනවා අපි තලයක් කියලා. එහෙනම් තලයක් මත අඳින රූප තමයි තල රූප වෙන්නේ. තල රූපයක් තමයි මේ අතර තියෙනවා. මොකද්ද? A B C D කියන ඍජු කෝණාශ්‍රය තල රූපය. ඔලමයි දැන් තල රූපයක් කියන්නේ. ඔව්. සමචතුරාර්ය. තව එකක්. ත්‍රිකෝණය. හොඳයි. ඒක බලන්නකෝ. ඊළඟ මම ලියලා දිනවා පරිමිතිය යනු කුමක්ද කියන එක. පරිමිතිය කියන්නේ පරිමිතය යනු තල රූපය වටේ දිගයි. තල රූපයේ තියෙන වටේ දිග. බලන්න වටේ දිග. AB කියලා වලක් තියෙනවා. BC CD DA. එන වටේ දිග කියන්නේ මෙහෙම එකතු කරලා ගන්නවා. මම අන්න එක ලියලා තියෙනවා ABCD ඍජු කෝණාශ්‍රේ පරිමිතිය. සමාන ගුණ දැම්මා. ඔන්න දිග ටික ලිව්වා අපි. AB එකතු කිරීම BC එකතු කිරීම CD එකතු කිරීම DA අන්න වටේ දිග එකතු වුණා. අපි මේක සංඛ්‍යාත්මක රගයක් දෙමු. මේක 12යි C මේක 6යි C. ඒකවල මම මේක 12 නම් මේ සම්මුඛ කාර්යය DC 12ක් වෙනවා. එහෙනම් ඉරිකැලි දෙයක් ගන්නවා. මේ පැත්තට තනි ඉරිකැලක් ගන්නවා. මේකට ඉරිකැලක් ගන්නවා. එයි BC සමාන වෙනවා DC DA ට. ඇයි හේතුව? ඍජු කෝණාශ්‍රය සම්මුඛ පාද සමාන නිසා. එහෙනම් අපි පරිමිතිය කීයද කියලා මේකේ බලන්න. පරිමිතිය AB වෙනකොට දාන්නේ කීයද දරුවනේ? බොහොම හොඳ 12යි සෙන්ටිමීටර්. BC 6යි CA. CD කියන්නේ මොනවද? CD 12යි සෙන්ටිමීටර්. බොහොම හොඳයි. DA 6යි CA. දැන් එකතු කරමු. 12යි 6යි කීයද? 18යි. තව 12යි 6යි තියෙනවා 18යි. 18යි කීයේ? 36යි සෙන්ටිමීටර්. ඒකක මතකින් දාන්න ඕන. ඒකක දාන්නම ඕන අවසාන උත්තරේ. එහෙනම් පරිමිතිය කොච්චරද? 36යි. ඔලමයිට මම අභ්‍යාසයක් විදිහට මේ ත්‍රිකෝණය දින බලන්නකෝ. LMN කියන ත්‍රිකෝණ. ත්‍රිකෝණයට පැති කීයක් තියෙනවා? LM MN NL පැති කීයක් තියෙනවද? පැති 3යි. අපි මේකේ පරිමිතිය හොයමු. LMN ත්‍රිකෝණයේ පරිමිතිය සමානයි. ළමයි ලියන්න බලන්න. මේ හිස්තැන් වලට දාලා අගයන් ටික ලියන්නකෝ. හිස්තැන් තුනක් තියෙනවා කියවනේ. LM හොඳයි. ඊළඟ කෙනා කියන්න බලන්න. කියන්න. MN එකතු කිරීම ඊට පස්සේ කවුද? හරියට එන්නේ. අපි වටේ දිග ලියන්න දැනගත්තා. දැන් මේකට සංඛ්‍යාත්මක අගයක් දෙන්න. මේක 8යි CA මේක 6යි CA මේක 7යි CA. දැන් අපි ලියමු එකතු කරමු.
LM තියෙන දැනට කීයද දාන්නේ 8යි 100 එකතු කිරීම MN වෙනුවට 6යි 100 NL වලට කීයේ 7යි 100 එකතු කරන්න බලන්න 8යි 6යි 14යි 14යි 7යි 21යි 100 අන්න දැන් පරිමිතිය දෙමු එහෙනම් ඔය ළමයින්ට දැන් මේ ආකාරයේ තල රූප වල පරිමිතිය සොයන්නට පුළුවන්. එතකොට අපි තල රූපයක පරිමිතිය එනකොට වටේ දිග තමයි සොයන්නට ඕනේ. හොඳයි. අපි මේ හා සමාන තව ගණනක් හදමු බලන්න. P Q R S T M නම නම් කරා මේක පරිමිතිය සොයන්න කොහොමද කියලා බලමු. මේ දිග 10යි 100 මේකත් 10යි 100 එහෙනම් මේක පරිමිතිය හොයන්නේ කොහොමද? පරිමිතිය තල රූපයේ පරිමිතිය සමානයි මේ වගේ එකක් දුන්නාම වටේ දිග මෙහෙම එකතු කරලා යන්න ගැටලුවද මේ පැත්තේ විතරයි දීලා තියෙන්නේ. එහෙම වෙලාවට මොකද කරන්නේ ළමයි? මෙන්න මෙහෙම දෙයක් කරනවා. මෙන්න මේක දික් කරනවා. මේ පාදය මේ පාදය. බලන්නකො. PM පාදය මෙතෙන්ට දක්වා දික් කරාම. මේක දාමු අපි y කියලා. බලන්නකො දැන් PM මේ TS දිග තියෙන TS දිග MY දිගට සමාන වෙනවා. එහෙනම් මේක ඇල්ල මෙතෙන්ට ගියා වගේ. එහෙනම් මේ දිගක් කීයද දැන් 10ක් වෙනවා. මේ සම්පූර්ණ දිග 10යි. ඒ වගේම මේ MT දිග සමාන වෙනවා YS. මේක ඇල්ල මේකට සමානයි. මේක මේ එහෙනම් දැන් පරිමිතිය ලියන්න ළමයින්ට ලේසි. කොහොමද? PQ එකතු කිරීම QR එකතු කිරීම RY එකතු කිරීම YP ඒ වගේ එකක් ලියන විදිහ. ඔයාලට පැහැදිලි වෙනවා ඇති. ඒ වගේ රූපයක් දුන්නාම මේ කොටස තමයි මේ ගියේ. ඒ සමාන. මේ කොටස තමයි මෙතෙන්ට ගියේ. එහෙනම් අපිට සංයුක්ත රූපයක් ආයෙත් හදාගන්න පුළුවන්. ඒ හින්දා මේකෙදි වෙන්නේ දැන් එතකොට මේ කොටස 10 නම් මේ කොටසත් 10 වෙනවා. ඇයි මේක සමානයිනේ. එහෙනම් මේ පාදය සමානයි මේ පාදය. එහෙනම් අපිට කියනවා PQ වල දිග කීයේ 10යි. QR 10යි. RY 10යි. YP 10යි. 10 4ත් 40යි සෙන්ටිමීටර්. අන්නේ වගේ රූපයක් හදන්නේ. ඒ වගේම පරිමිතියේ තවත් සුවිශේෂී ගානක් හදමුකෝ. ළමයිට ගැටලුවක් එන ගාන.
පරිමිතිය හොයන්න ඕන. සංයුක්ත රූපයේ පරිමිතිය. අපි ලියාගෙන යන මේක නම් කරමු. A B C D E F G. එතකොට අපිට පේනවා AB දිග. එකතු කිරීම BC දිග. CD දිග. DE දිග. EF දිග. FG දිග. GA දිග. ඔන්න ළමයි එතකොට මේක අගයන් ටික අපි ලියාගෙන යමු. AB කියන්නේ කීයද? 4යි. BC කියන්නේ තනියම කැරි ගහලා දිනවා පේනවද? 3යි. CD කියන්නේ මේකට මේක සමානයි එහෙනම් 6යි. DE 3යි. EF 6යි. FG දන්නේ නැහැ නේද? GA 3යි. දැන් ළමයින්ට ගැටලුවක් එනවා. 4යි 3යි 7යි 7යි 6යි. 13යි 3යි 16යි 19යි 20යි 22යි. එකතු කරලා බලන්න. 4යි 7යි 7යි 6යි 13යි 13යි 3යි 16යි 22යි 25යි නේ. GA දුර හොයාගන්න ඕන. GA දුර හොයාගන්නේ කොහොමද? ඒකට ළමයි ඔයාලමයි 9 වසරේ ඉගෙන ගත්තා මොකද්ද? අමයාසු දෙකකට පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය. G ඉතින් අපි අපුඩක් දාමු P කියලා. GTF ත්‍රිකෝණය. GFT ත්‍රිකෝණී ත්‍රිකෝණය. ඒකේ GF කියන්නේ කර්ණය නේද? GF වර්ගය සමානයි 4 වර්ගය ධන මේ කොටස කොච්චරයි? 3යි. 3 වර්ගය. 4 වල කන්දලා 16යි 3 වල 3 9යි. 16යි 9යි 25යි. 25 කියන්නේ 5 වර්ගය සමානයි GF. හරි වර්ගයට වර්ගයක පේනවා. GF සමාන වෙනවා 5 සෙන්ටිමීටර්. අනේ GF හොයාගන්න. එහෙනම් GF එකට ආදේශ කරමු. 5යි. දැන් සේරම එකතු කරන්න නැවත. 10යි 13යි 16යි 20යි 22යි 25යි 5යි 30යි. එහෙනම් පරිමිතිය 30යි. අන්න මේ වගේ තැනකදී අපි මතක තියාගන්න ඕන. පෙර දැනුම භාවිත කරන පයිතගරස් සම්බන්ධ. අනේක සුවිශේෂී දැනක් මේ වගේ ගානක් දුන්නම ළමයින්ට වැදගත් වෙනවා. ඔය ළමයින්ට පුළුවන් එතකොට ගෙදරදී දෙවෙනි පිටුව තියෙන 10ක කොටසේ පුනරීක්ෂණ අභ්‍යාසය ඒ ටික කරන්න. ඒකේ තියෙන එක ගානක් තමයි මම දෙවෙනි ගාන තමයි මේ සාකච්ඡා කරේ මේක. ඔය ළමයින්ට එතකොට ඉතුරු ගාන ටික හදන්නට පුළුවන්.
ඒ අවස්ථාව ඉදිරියට ආර කරලා මම ඊට ඉස්සරහට යනවා. ඊළඟට අපි බලමු වෘත්තයක පරිමිතිය. වෘත්තයක් ඇඳුත් අපි ඒ වෘත්තය අරය කේන්ද්‍රය O සහ ඒ අතර දුර අපි දක්වනවා අරය කියලා. ඒ දක්වන සංකේත සිම්පල් R. එතකොට මේ වෘත්තයක පරිධිය කියන්නේ වෘත්තයේ වටේට තියෙන කොටස පරිධිය. පරිධිය සමාන වෙනවා 2πr. මේක නම් මේ වලදී ඉගෙන ගන්නවා අපි. වෘත්තයක පරිධිය කියන සූත්‍රය මොකද්ද ළමයි? 2πr. දැන් මේකට අපි ආදේශ කරනවා 2 වැඩි කිරීම π කියන්නේ 7න් 22 ළමයි දන්නවා. R කියන්නේ කීයද? අගයක් දෙමු අපි. 14 සෙන්ටිමීටර්. අරේ කොච්චරේ? 14 සෙන්ටිමීටර්. හරියට 14 දාන්න. දැන් සුළු කරමු බලන්න. 7ට 7 ගොඩවල් 2යි 14ට 7 ගොඩවල් 2යි. දෙවරක් 22 44යි. ඒක දෙකෙන් වැඩි කරන්න. දෙවරක් 4 8යි දෙවරක් 4 8යි 88යි සෙන්ටිමීටර්. එහෙනම් උතේ පරිධිය කොච්චරද? 88. ළමයි මේකේ කේන්ද්‍රය අරය මෙතෙන්ට අපි දාමු 21 සෙන්ටිමීටර් කියලා. මේකේ පරිධිය සොයන්න. පරිධිය සමානයි 2πr. දෙක වැඩි කිරීම r. ඉස්තැනට උත්තර ලියන්න යන්න. දෙක වැඩි කිරීම ළමයින්ට අභ්‍යාසයක් තියෙනවා. දැන් කරන්නකෝ. මේක ලියාගත්තනේ. මේක ලියාගත්තට පස්සේ මේ ගාන හදමු අපි. මේක ඇඳ ගන්න බෑ. තමයි එතකොට මෙතෙන්ට දාන්න කීයද? 7න් 22. මේ ස්ථාන දානවා 7න් 22. R වෙනට දාන්න කීයද දරුවනේ? 21. දැන් සුළු කරමු. 7ට 7 යොඩවල් 1යි 21ට 7 යොඩවල් 3යි. වැඩි කරන්න දෙවරක් 22 44. වැඩි කිරීම 3. පැහැදිලි නේද මේ කියන්නේ ඒවා? මේ වෘත්තයේ කේන්ද්‍රය O මේ අරය 21යි. පරිධිය සූත්‍රය මොකද්ද? 2πr. වැඩි කරමු අපි 3 වරක් 4 12න් 2 එකක්. ඉතුරුයි 3 වරක් 4 12 1යි 13යි. සෙන්ටිමීටර 132යි. ඔන්න වෘත්තයක පරිධිය සොයන්න දරුවන්ට පුළුවන්. ඒ හින්දා අද අපි පුනරීක්ෂණ අභ්‍යාසයේ දෙවෙනි පිටු තියෙන ටික ඔයාලමයින්ට වැඩ වශයෙන් දෙනවා. ඒ ටික කරන්න. හොඳයි. අදට අපි මේ කොටස මෙතනින් සමාප්ත කරලා ඊළඟ අධ්‍යයනයේදී කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයන ආකාරය සාකච්ඡා කරමු.